අපි බලමු 23 වෙනි ප්‍රශ්නය. ඔක්සිජන් ග්‍රෑම් 64ක අඩංගු O2 මවුල ප්‍රමාණය කොපමණද කියලා අපෙන් අහනවා. ඔක්සිජන් කියන්නේ O2 ඔක්සිජන් දෙකක් තියෙනවානේ. ඔක්සිජන් දෙකක කියන්නේ ඔක්සිජන් ග්‍රෑම් 64ක තියෙන ඔක්සිජන් මවුල ප්‍රමාණය කීයද කියලා තමයි අහන්නේ. හරි අපි බලමු ඔක්සිජන් වල මෞලික ස්කන්ධය කීයද කියලා. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙන නිසා 16 දෙකෙන් වැඩි කරාම අපිට එනවා 32යි කියලා. හරිද 32යි. එතකොට අපි දන්නවා සූත්‍රය n සමානයි m. පැහැදිලිද? පාඩ මේ සමීකරණය පැහැදිලි නේද? මම ඒක විස්තරයක් දෙන්නම්. n කියන්නේ මෞල ගණන. m කියලා කියන්නේ ස්කන්ධය. කැපිටල් M කියලා කියන්නේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. හරි. දැන් අපෙන් අහන්නේ O2 මෞල ගණනේ. ඒතර ඔක්සිජන් ග්‍රෑම් 64ක ග්‍රෑම් G අකුර දානවා. M කියන්නේ මේ මෞලික ස්කන්ධයනේ. මේකේ මෞලික ස්කන්ධයේ එකකේ තමයි මෞලයට ග්‍රෑම්. ඉතින් G කියලා දාලා MOL ඍණ එක. එතනිය මෝල් කියලා. G මෝල් කියනවා නිකන් අර මතක තියෙන නමුත් ඇත්තම මෞලයට ග්‍රෑම්. මෞල එකක තියෙන ග්‍රෑම්. මෞල එකක් තියෙනවා මෞල එකක තියෙන ග්‍රෑම් ගන්න තමයි තියෙන්නේ. හරිද? 32යි G ඍණ 1. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. මේ මෞල ඍණ 1නේ තියෙන්නේ. මේක උඩට ආවට පස්සේ මෞල වෙනවා. එතකොට 2යි. ඔන්නෝක තමයි ලස්සනට උත්තරේ එන විදිය. එතකොට පිළිතුර එනවා 2. කියන්නේ දෙවෙනි පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ.